හරි පුතේ ආයුබෝවන් එහෙනම් අපි අද බැද්දේගම පාඩම කතා කරමු. බැද්දේගම කතා කරමු කියලා කියන්නේ 10 වසර 11 වසර ළමයින්ට විතරක් නෙමෙයි. උසස් පෙළ ළමයින්ටත් එන මට්ටමට තමයි මම අද බැද්දේගම කතා කරන්න යන්නේ. හරිද? හරි. ඔය එක එක විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. වැඩේ දැන් සෙට් වෙලා ඉදහන් ගැම්මක් අරගනි. සුපිරියට මම මේක අහගන්න හොඳට ඔළුවට දා ගන්නවා කියලා ආපහු කතා කරන්න දෙයක් නැහැ. හරි. දැන් අපි O level ළමයින්ට නම් අන්න අපේ O level ළමයින්ට නම් පුතේ බැද්දේගම ගත්තට පස්සේ 9 වෙනි පරිච්ඡේදයේ විතරයි අදාළ වෙලා තියෙන්නේ. O level ළමයින්ට 9 වෙනි පරිච්ඡේදය විතරයිනේ. හැබැයි උසස් පෙළ ළමයින්ට, ඒ කියන්නේ A level ළමයින්ට එහෙම නෑ, මුළු පොතම අදාළයි නේ. මුළු පොතම අදාළයි. ඒ හින්දා මේ දෙගොල්ලොන්ටම ගැලපෙන විදිහට තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අහන්නකෝ O level ළමයින්ට 9 වෙනි පරිච්ඡේදය තියෙන බව ඇත්ත. හැබැයි වැඩියෝ එහෙමයි කියලා ඔයාට කතාව දැනගත්තට පාඩුවක් වෙන්නේ නෑ. අනික තමයි දැන් පුංචි මැනික ගැන කියද්දී අපි කතාව ගැන කතා කරන්න යද්දී විචාරය ලියද්දී එකපාරට ඔයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ මොකද්ද මේ පුංචි මැනික කවුද මේ එහෙම අර මැද්දෙන් කතාව පටන් ගන්න. එතකොට හරි පැහැදිලි කමක් නැහැ නේ, නිකන් නිකන් කරකවලතර දාපුවා වගේනේ. අන්න ඒ නිසා තමයි මේ සම්පූර්ණ කතාව මම අද කියන්න යන්නේ සරලවම විනාඩි 10ක වගේ පොඩි කාලයකින් තාමත් වේගෙන් අත්‍යවශ්‍යම කැලේ ටික විතරක් අරගෙන මම ඔයාට කියන්නයි යන්නේ. හරිද? දැන් උත්තර අහගන්න වෙන වැඩ කරන්න එපා. උත්තර අහගෙන වැඩේට සිට. හරි. මේම දැන් O level ළමයින්ට මේක වැදගත්කම තියෙන්නේ. ඔයාලා මුළු කතාවම දැනගත්තට පස්සේ ඔයාලට හරියට අයිඩියා එකක් තියෙනවා. මේකින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. A level ළමයින්ට කොහොමත් මේක ඕනේ. මුලින් ඉඳන් කතාව ඔයාලට අවශ්‍යයි. ඒ නිසා ඔයාලා කතාව අහගෙන ඉන්න. මම මේ කියද්දි පොයින්ට් මතක් කරනවා විචාර වලට අවශ්‍ය වෙන්නේ වෙන මේ කෑලි කියලා. හරිද? හරි. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන වීඩියෝ එක බලන්න පටන් ගන්න. හරි. පුතේ මෙහෙමයි. මේ බැද්දේගම ගත්තට පස්සේ කොයි පැත්තේ තියෙන ගමක්ද? බැද්දේගම කොයි පැත්තේ තියෙන ගමක්ද? බැද්දේගම තියෙනවා කියලා කියන්නේ හම්බන්තොට ප්‍රදේශයේ නේද? ඔව්. හම්බන්තොට ප්‍රදේශයේ. හම්බන්තොට ප්‍රදේශයේ තියෙන ගමක් තමයි බැද්දේගම කියලා කියන්නේ. හරිද? බැද්දේගම ලියන්නේ කවුද පුතේ? ටක් ගාලා ඒ ටිකත් කතා කරගමු අපි. බැද්දේගම ලියන්නේ නම් APPLE ඇපල් නෙමෙයි. එහෙම මතක තියාගන්න. APPLE නෙමෙයි. AP ගුණරත්න නේ. AP ගුණරත්න මහත්මයා විසින් තමයි බැද්දේගම රචනා කරන්නේ. හරි. එතකොට බැද්දේගමේ මුල් කෘතිය මොකද්ද පුතේ? බැද්දේගම පොතේ මුල් කෘතිය තමයි Village in the Jungle නේ. Village in the Jungle. හරි. Village in the Jungle තමයි මේ බැද්දේගමේ මුල් කෘතිය වෙන්නේ. එතකොට Village in the Jungle කියන මේ කෘතිය රචනා කරන්නේ කවුද? අන්න ඒක රචනා කරන්නේ ලෙනාඩ් වුල්ෆ්. ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් කියලා මෙයාගේ සම්පූර්ණ නම තියෙනවා. ලෙනාඩ් වුල්ෆ් විසින් තමයි මේ Village in the Jungle කියන කෘතිය රචනා කරන්නේ. හරිද? එතකොට මේ Village in the Jungle කියන කෘතිය බලාගෙන ඒකේ අනුවර්තනයක්. මොකද්ද? අනුවර්තනයක්. පරිවර්තනයක් නෙමෙයි. අනුවර්තනයක් තමයි කවුද? AP ගුණරත්න, අපේ මිනිස්සයා AP ගුණරත්න මහත්මයා කරන්නේ. හරිද පුතේ? ඒකේ පරිවර්තනයක් තමයි AP ගුණරත්න මහත්මයා කරන්නේ. හරිද? එතකොට මේ ලෙනාඩ් වුල්ෆ් කියලා කියන්නේ පුතේ අපේ රට පාලනය කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ආපු කෙනෙක්. මෙයා කලින් යාපනයේ පැත්තේ වගේ ප්‍රදේශවල පාලන කටයුතු කරගෙන ගිහිල්ලා උපකාරක වෙලා ඊට පස්සේ ආපහු මෙයාගේ රටට ගිහිල්ලා නැවත ලංකාවට එනවා. මෙයා නැවත ලංකාවට ආවට පස්සේ හරි, එතකොට මෙයාට පත්වීම හම්බෙන්නේ හම්බන්තොට ප්‍රදේශයේ. හරි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි මෙයාට පාලන කටයුතු කරගෙන යන්න හම්බෙන්නේ. හරි, එතකොට මෙයා මේ පාලන කටයුතු කරගෙන යද්දී මෙන්න මේ බැද්දේගම කියන ගමේ වෙච්ච සිද්ධි ආශ්‍රයෙන් ඒ කතන්දර දැකලා ආපහු මෙයාගේ රටට ගිහිල්ලා 1913 දී කීයේද? 1913 දී හොඳට මතක තියාගන්න. 1913 දී තමයි බැද්දේගම කෘතිය රචනා කරන්නේ. කීයේදීද? 1913 දී. හරි. ඔන්න ඔය කරුණු ටික ඔයාට මතක තියාගන්න සිද්ධ වෙනවා. හරි. ඔන්න මම ආපහු ගිනොට අග්ගල වේගෙන් බැද්දේගම කෘතියේ මුල් කෘතිය වෙන්නේ The Village in the Jungle කියන කෘතිය. ඒක ලියන්නේ ලෙනාඩ් වුල්ෆ්. ඒක බලලා අනුවර්තනය කරනවා අපේ AP ගුණරත්න කියන මහත්මයා. හරි. ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම ලියන්නේ Village in the Jungle ලියන්නේ 1913. හරි. ඔන්න ඔයා මේකෙන් මතක තියාගන්න ඕනේ මූලික කරුණු ටික. හරි. ඔච්චරයි මතක තියාගන්න තියෙන ප්‍රධාන විදිහට. තව එකක් තියෙනවා. තව එකක් ඕන මම කියන්න. AP ගුණරත්න මහත්මයා විසින් ලියපු වෙනත් කෘති. AP ගුණරත්න මහත්මයා විසින් ලියපු වෙනත් කෘති මොනවාද?
ඒක මෙන්න මෙහෙම ලියා ගන්න. වන සරණ වානරයා සුදු ගෝනාගේ මැකී ගිය දඩමං සොයයි. මේ වාක්‍ය පාඩම් කරගන්න ටක් ගාලා මාත් එක්ක කියන්න. වනසරණ වානරයා සුදු ගෝනාගේ මැකී ගිය දඩමං සොයයි. අය කියන්න වනසරණ වානරයා සුදු ගෝනාගේ මැකී ගිය දඩමං සොයයි. ඒ කියන්නේ පුතේ කැලේ යන වනයේ සරණ වානරයෙක් වඳුරෙක් හිටියලු නිකන් උඹ වගේ. අර වෙයිලොත් කරේ. වානරයෙක් හිටියලු. මෙන්න මේ වානරයා සුදු ගෝනෙක්ගේ හරි සුදු ගෝනෙක්ගේ මැකිච්ච දඩමං හොයනවලු. හරි වනයේ සරණ සැරිසරන වානරයෙක් හිටියා. ඌ සුදු ගෝනෙක්ගේ මොනවද නැකී ගිය දඩමං හොයන. ඔය තමයි ඇවිල්ලා බේල් AP ගුණරත්න මහත්මයා විසින් අනුවර්තනය කරපු පරිවර්තනය කරපු වෙනත් පොත්. මොනවද? එකක් වනසරණ. හරිද? එක පොතක් වනසරණ. අනිත් පොත තමයි වානරයා. අනිත් පොත වානරයා. හරි මතක තියාගන්න ක්‍රෙඩිට් ක්‍රමයක් එක මං කිව්වා. ඊළඟ එක සුදු ගෝනා. හරි ඊළඟ එක සුදු ගෝනා. ඊට පස්සේ එක තමයි මැකී ගිය දඩමං. මැකී ගිය දඩමං. හරි දැන් එන පොට්ටිය මතකයිනේ වනසරණ වානරයා සුදු ගෝනාගේ මැකී ගිය දඩමං සොයයි. පුතේ අහන්න පුළුවන් AP ගුණරත්න මහතා විසින් ලියූ වෙනත් කෘති මොනවාද? අන්න අපිට දැන් මතකයි. මොකද්ද? වනසරණ වානරයා සුදු ගෝනාගේ මැකී ගිය දඩමං සොයයි. හරි. ඔන්න ඔය විදිහට තමයි බැද්දේගමේ මූලික කරුණු ටික අපිට දැනගන්න තියෙන්නේ. මූලික කතන්දර ටික ඔය ටික තමයි අපිට බැද්දේගමෙන් දැනගන්න තියෙන්නේ. දැන් යන්න මාත් එක්ක බැද්දේගමට. හරි. බැද්දේගම තියෙන ප්‍රදේශය මම කිව්වා දැන් පුතේ ඔයාලට. ඔයාලා දැන් දන්නවා. හම්බන්තොට ප්‍රදේශයේ තමයි බැද්දේගම පිහිටලා තියෙන්නේ. හරි. බැද්දේගම ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගමක් කියලා නිකන් පොඩි ඔළුවට තියාගන්න. පුතේ මේ ගමේ වටේටම තියෙන්නේ මොකද්ද? මේ ගමේ වටේටම තියෙන රත්තරනේ කැලේ. හරි ඒකයි බැද්දේගම කියලා කියන්නේ. හරි මේ නගර ගමේ හතර වටේටම තියෙන කැලේ. බැද්දේගම ප්‍රධාන පවුල් කීපයක් තිබ්බා. හරි ප්‍රධාන පවුල් කීපයක් තිබ්බා. එකක් තමයි ආරච්චිලාගේ පවුල. අනිත් එක තමයි සිලිඳුලාගේ පවුල. අපිට කතාවේ වැදගත් වෙන ප්‍රධාන පවුල් කීපය. ඊට අමතරව තව තව පවුල්ුත් කීපයක්ම තිබුණා. හරි ඊට අමතරව තව තව පවුල් කීපයක් තිබ්බා. හරිද? දැන් මේ පවුල් අපි පොඩ්ඩක් අයින් කරමු අමතක කරමු. ප්‍රධාන වශයෙන් සිලිඳුලගේ බැද්දේගමේ පවුල් දෙක විතරක් මතක තියාගමු. හරි. ආරච්චි මහත්තයා ඇවිල්ලා ගමේ ප්‍රධානියා. හරි ගම්මුලා දෑනියා. හරි එයා ගම්මුලා දෑනියා වුණා කියලා පොතේ කියන්නේ අකුරු ලියන්න පුළුවන් හින්දා විතරයි. අකුරු ලියලා මහ ලොකු අකුරක් බෑ. නම විතරයි මේකට ලියන්න පුළුවන්. හරි බබ්බේහාමි ගමේ ප්‍රධානියා නැත්නම් ගම්මුලා දෑනියා වූයේ ගමේ සිටියුන් අතරින් නම ලියන්නට හැකිව එකම නිසා ඔහු වුණේ. දැක්කද? පොතේ තියෙන්නේ මම නෙමෙයි කියන්නේ. මිනිහාට නම ලියා ගන්න පුළුවන් බොම්ම මාරුවෙන් බබ්බේහාමි කියලා. ඒ හින්දා තමයි මූ ගම්මුලා දෑනියා වෙලා තියෙන්නේ. හරි ගමේ මිනිසුන්ගේ ස්වභාවය කිව්වොත් මේවා පුතේ මේ ස්වභාවය නෙමෙයි මිනිසුන් නෙමෙයි. ගෙවල් වල ස්වභාවය කිව්වොත් මේවා මැටි වලින් හදපු ගෙවල්. හරි වරිච්චි බඳ මැටි ගසා සාදා ගන්නාලද ඒ ගෙවල් කුඩා දිලිඳු පැල්පත්තේ. උළු සෙවිලි කළ ගේකට මුළු ගමේම තිබුණේ ගම්මුලා දෑනියා වූ බබ්බේහාමි ආරච්චිලාගේ ගේ පමණයි. හරි දැක්කද? මේ මුළු ගමේම තිබිච්ච ගෙවල් වරිච්චි බඳලා මැටි ගහලා තමයි හදාගන්නේ. හැබැයි බබ්බේහාමිගේ ගෙදර විතරක් කොහමද? උළු සෙවිලි කරපු ගෙදරක්. අන්න එතනින් පේනවා එහෙනම් ගම්මුලා දෑනියාට පොඩි ආර්ථිකමය වශයෙන් පොඩි මට්ටමක් තිබිලා තියෙනවා. හරි පුතේ. දැන් මේ ගෙදර ඉන්නවා සිලිඳු. කවුද? සිලිඳු. සිලිඳු කියලා කියන්නේ ටිකක් වැඩි කතා බහ කරන්නේ නැති කාත් එක්කවත් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන වැද්දෙක්. හරි වැද්දෙක් කියලා කියමුකෝ අපි. ඇයි වැද්දෙක් කියලා කියන්නේ? මෙයා දඩේමේ යන මිනිස්සෙක්. හරි දඩයක්කාරයෙක්. හරි තුවක්කු බටේ උත් අතේ තියාගෙන හැම වෙලේම ඊට මෙහෙට වෙවි දඩ සත්තු කරම කරන පාඩුවේ යන තියාගෙන වාඩි වෙලා ඉන්න පිට විතරක් කහන එකම චර්යාවයි තියෙන පිට කහන එක එහෙම පාඩුවේ ඉන්න මිනිස්සෙක්. හරි සිලිඳු තමයි ආරච්චිගේ නංගිව කසාදේ බඳින්නේ. සිලිඳු තමයි ආරච්චිගේ නංගිව කසාද බඳින්නේ. කසාද බඳින්න කැමති වෙන්නේ බලහත්කාරයෙන් තමයි කසාද බඳින්නේ. ඔන්න ඔය කාලේ වෙනකොට සිලිඳුට දාව ආරච්චිගේ නංගි ගැප් ගන්නවා. බබෙක් ලැබෙන්නේ නැහැ. පුතේ බබෙක් ලැබෙන්නකොට ඒ කාලේ තිබිච්ච සිරිත තමයි ගෙදරට එපිටින්. හරි ගෙදරට එපිටින් තවත් පොඩි කෑල්ලක් හදනවා. ඒකට අපි කියනවා තිඹිරිගේ කියලා. ගෙදරට එපිටින් තවත් පොඩි කෑල්ලක් හදනවා. ඒකට තිඹිරිගේ කියලා කියන්නේ. මෙන්න මේ තිඹිලිගේ ඇතුලේ දැන් වෙන බබාව හම්බෙන්නේ යන්නේ. හරි අර වින්නබු අම්බ කියන්නේ. ඒකේ ළමයෙක් ලැබෙන්න ඉන්නකොට ඒ කාලේ වින්නබු අම්බ කෙනෙක් එක්කන් එනවා. වින්නබු අම්බත් එක්ක ඇවිල්ලා ඉවර වෙලා ළමයි ලැබෙන යන්නේ. ඔන්න දැන් ඇතුලේ ඉන්නවා කට්ටිය වැඩේ වෙනවා. සිලිඳු යනවා ගෙදරින් එළියට ගිහලා අහන් ඉන්නවා.
ආන් ඉන්නකොට මොකද වෙන්නේ? ඔන්න ඇතුලෙන් ඇහෙනවා සද්දේ. පොඩි එකා අඬනවා. සිලුදු වෙනවා. මොකද බලන්න. ඇවිත් බලන්න පුතේ කෙල්ලෝ දෙන්නේ. කෙල්ලොම දෙන්නේ සිලුදුර මල පයින්නවා. හරිද? ඇයි පුතේ මල පයින්නේ? මේ කාලේ සමාජය වෙනකොට ගෑනු ළමයි කියලා කියන්නේ සමාජයට බරක්. මහා කරදරයක් ඕකුන්. වැඩන්නේ අපිට ওই ගෑනු ළමයි. හරි ඒක ඕකුන් කන්න බොන්න දෙන්න ඕනේ බලා ගන්න ඕනේ ලොකු මහත් කරනවා මොකෙත් හරි කසාද බඳලා දෙන්න ඕනේ නේ ඊට පස්සේ ඒකට දයවැද්දි හදන්න ඕනේ ඔය විකාර කරන්න බෑ මහ වදයක් විදිහට තමයි ගෑනු ළමයි මේ සමාජයේ සැලකුවේ සිරිදු මොකද කරන්නේ පුතේ මල්ල පැනලා තරහ වෙලා අර ලේ වගුරවගෙන හරි දරුවෙක් මේ විහි කරලා ඉන්න ගෑනු කෙනෙක් කියලා කියන්නේ කොයිතරම් අමාරුවෙන් ඉන්න ගෑනු කෙනෙක්ද බලන්න ඔයාලගේ අම්මලා තාත්තලා නැන්දලා පුංචිලා අක්කලා එහෙම කසාද බැඳලා ඉන්නවනේ ඕගොල්ලෝ දැකලා ඇති බබෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් කොච්චර අමාරුවෙන් ඉන්නේ බබෙක් ලැබිච්ච අම්ම කෙනෙක් කොච්චර අමාරුවෙන් ඉන්නේ ගඩුකුත් උස්සගෙන ඇඟට පණ නැහැ නැගිට ගන්න බෑ කා ගන්න බෑ හැරෙන්න බෑ කතා කරගන්න බෑ පුතේ විලි වේදනාව කියන්නේ ලෝකයේ තියෙන දරුණුම වේදනාවනේ ඔච්චර වේදනාවක් විඳපු ගෑනිට මේ සිලිඳු කියන අමානුෂික මිනිහා මෝඩයා කරන්නේ මොකද්ද දරුවෙක් ඇදුව කියලා ඇබුල කරට්ටිය කොමට පුතෙක් මගේ තුවක්ක උස්සාන කැලේට යන කොමට පුතෙක් කියලා පරට්ටි කියලා දරුමවගේ ඉසට පපුවටත් පහර දෙන්නට විය පොතේ තියෙන්නේ එහෙමයි අන්න පුතේ සිලිඳු අර හිසගේ ඈනිගේ බෙල්ලෙන් අල්ලගෙන කන තෑයි කියලා කනටයි බඩටයි පපුවටයි ඉසටත් පපුවට ඔලුවටයි පපුවටයි ගහනවා හරි දරුණු විදිහට පහර දෙන එක හරි අමානුෂික සාහසික ක්‍රියාවක් තේරෙනවනේ ඒකෙන් තේරෙනව මොකද්ද සිලිඳුගේ ගමේ ගෑමික බව ගොම් බවනේ මෝඩකම ගැමියන්ගේ තිබිච්ච අනුවණකම ඒව පැහැදිලි වෙනවා. අන්න පුතේ අර ගෑනු කෙනාට පහර දෙනවා. හරි ගෑනු කෙනාට පහර දුන්නාට පස්සේ මේක මොකද වෙන්නේ? මේ ගෑණි මැරෙනවා. හරි සිලිඳුගේ වයිෆ් එහෙම නැත්නම් ආරච්චිගේ නංගි මැරෙනවා පුතේ. හරි මැරුණාට පස්සේ මොකද වෙන්නේ? ආරච්චි සිලිඳුත් එක්ක සම්පූර්ණ වෛර බැඳ ගැනීම තිබුණේ කොහොමද? වෛරය තවදුරටත් වැඩි වෙනවා. හරි සිලිඳු එහෙමයි කියලා පසුතැවීමක් ඇති කරගන්නේ නැහැ. සිලිඳු පාඩුවේ ඉන්නවා. හරි සිලිඳුගේ නංගි කෙනෙක් හිටියා කර්ලිනා හාමි කියලා. කර්ලිනා හාමි. හරි කර්ලිනා හාමි ඔන්න දැන් වැඩේට එන්ටර් වෙන්නයි යන්නේ. කර්ලිනා හාමි ආවා. සිලිඳුගේ ගෙදර. ඇවිල්ලා නැවතුණා. නැවතිලා පුංචි උන් දෙන්නව බලාගත්තා. හරි කර්ලිනා හාමි තමයි දැන් පුතේ පුංචි උන් දෙන්නව බලාගන්නේ. හරිද? කර්ලිනා හාමි තමයි පොඩි ළමයි දෙන්නව බලාගන්නේ. පොඩ්ඩම දෙන්න බලාගන්නේ ඒක නිකම් බලාගෙන ඉන්නක් නෙමෙයි පුදුම විදියට බලා ගන්නවා මේ කර්ලිනා හාමි ගිහිල්ලා අරද වතුර ගෙනල්ලා දෙනවා හරිද වතුර දාගෙන පුරවගෙන පුතේ වතුර අරන් ඇවිල්ලා සිලිඳු පොඩි දෙවුන් දෙනවා මෙහෙම අරන් ගිහලා වතුර කලෙකින් පිරිකලේ දැක්ක අරන් ගිහලා නාවනවා බැඩියෝ හරි කාවද මේ පොඩි ළමයි දෙන්නගේ නම් දෙක මොකද්ද එක්කෙනෙක් පුංචි මැනිකා මොකද්ද එක්කෙනෙක් පුංචි මැනිකා අනිත් එක්කෙනා හින්නි හාමි අනිත් එක්කෙනා හින්නි හාමි පුතේ මේ දෙන්නව නාවනවාන්නේ කියලා හොඳට නාවනවා හරිද ඒ විතරක් නෙමෙයි හොඳට ගුරක් කන්ටි ගහරගෙන ඇවිල්ලා තාත්තා කැලේ ගිහිල්ලා අරන් එන ඒවල හොඳට මේව කරලා උයලා පීලා කණ්ඩ බොන්න දෙනවා ඒ නිසා මේ දෙන්න මේ ගමේ ඉඳපු ලස්සනම කෙල්ලු දෙන්න වුණා හරි අනිත් කවුරුවටත් වඩා අනිත් කට්ටියගේ කකුල් වල තුවාල හැදෙද්දි පරංගි විලිගා වලින් උන්ගේ දෙපා ගහන විය ඇටේ දක්වා වල ගැසුණු එහෙමනේ කියන්නේ පොතේ තියෙන්නේ ඇටේ දක්වා වල ගැසුණු කහපාට සරව වැగిරෙන පරංගි පිළිකාවලින් ගමේ මිනිස්සුන්ගේ දෙපා ගහන වුණාලු. හැබැයි මේක දෙන්නට එහෙම එහෙන් බහින ලෙඩක් නැහැ. ඇයි? හින්නි හාමිවයි පුංචි මණිකවයි කර්ලිනා හාමි හොඳට බලාගත්තා. හරි නාවල කරලා හැමදාම ෆුල් ප්‍රෙස් එකේ ඉන්න දිලිසි ඉන්නෝ කෙල්ලෝ දෙන්නම්. හරි හරිම ලස්සනයි. ඔහොම කාලයක් ගත වීගෙන යද්දී මම තව පොඩි දේවල් එනවා. මම මේ මේන් කැලිටි විතරයි කියන්නේ. කතාවට එන්ටර් වෙනවා බබුන් කියලා ඩෑල් එක. කවුද? බබුන්. මෙහෙට එන්නේ මෙහෙට. බබුන්. බබුන් කියන්නේ ආරච්චිගේ මස්සිනා බබහාමිගේ මස්සිනා. ඒ කියන්නේ ආරච්චිගේ වයිෆ්ගේ මල්ලි. ආරච්චිගේ වයිෆ්ගේ මල්ලි තමයි බබුන් කියලා කියන්නේ. බබුන් කතාවට එන්ටර් වෙනවා. බබුන් දකින්න පුතේ කාවද? අපේ කතාවේ ඉඳපු එක්කෙනෙක්ව කවුද? ඒ කාවද දකින්නේ? පුතේ බබුන් දකින්නේ පුංචි මණිකව. පුංචි මණිකනේ ලොකු එක්කෙනා. පුංචි මණික ලස්සනයි, හරිම ලස්සනයි. ගමේ ඉඳපු ලස්සනම කෙල්ල කියලා මං කිව්වේ. පුංචි මණිකව දකින්නවා. පුංචි මණිකව දැක්කට පස්සේ පුංචි මණිකව කොහොම හරි යාළු කරගන්න තමයි දැන් බබුන් try කරන්නේ. පුංචි මණික දවසක් කැලේට යනකම් බලන් ඉඳලා බබුන් ගිහලා පිටිපස්සෙන් අහනවා මේ මං උඹට මනාපයි මේ මොකද කියන්නේ? පුංචි මණික කැමති වෙන්නේ නැහැ වැඩේට. පුංචි මණික පැනලා දුවනවා. හරි දෙවෙනි පාර බබුන් කරන්න පුතේ කැලේදී පුංචි මණිකව බලහත්කාරයෙන් අල්ලගෙන වැළඳ ගන්නවා. පුංචි මණික කෑ ගහනවා එපා කියලා. ඒ වගේම පොඩි කැමැත්තකුත් පුංචි මණික හිත ඇතුලේ තියෙනවා. පුංචි මණික බබුන්ට තුරුළු වෙන ගමන් තමයි එපා ගියේ කෑ ගන්න. හරි එපා එපා එපා
යන්නකෝ කියන බොරුවට හැබැයි හැබැයි මෙහෙම මතක තියාගන්න හැම ගැල්ලමෙක් මෙහෙම නෑ no mean no එපා කියන්නේ එපා ඒක පටලවා ගන්න එපා කතාවේ තිබ්බට හරි පුංචි මැනිකාගේ චරිතය පොඩ්ඩක් එතනින් පෙන්නන ඒ එහෙම වෙන්නේ පුංචි මැනික බබුන්ට කැමති හින්දා විතරයි හරි බබුන් කැමති එක යාළු වෙනවා හරි ඔන්න ඔතෙන්දී ආරච්චිට ගිහින් කියනවා පුංචි මැනිකට මං කැමති ආරච්චි අයියේ මං පුංචි මැනිකට මනාපයි ආරච්චි මල බයිනවා උඹ ආයි වගේදී මේ අපේ පවුලේ දැලි ගන්නද දන්නේ තෝ අපේ ගෙට වෙලා ඉඳගෙන මගෙන් කකා එහෙම කියලා බයිනවා බුන් කියනවා බෙන් කෑවේ නෑ මම කෑවේ බවාගෙන මමයි වගා කරේ උඹ ඔය කණේවත් මං වගා කරපුවා උඹේ කුඹුරු උනාට වැව්වේ කවුද මම බබුන් කියන්නේ දක්ෂ ගොවියෙක් හරි දක්ෂ ගොවියෙක් පොඩ්ඩක්වත් කම්මැලි නෑ මාර දක්ෂෙක් බබුන් බයිනවා මේ දෙන්න අතර විරසකයක් ඇති වෙනවා බබුන් ඇවිල්ලා පොඩි ජෙනුයින් මිනිස්සෙක් හරි රියල් මිනිහෙක් බබුන් ඇවිල්ලා සිලිඳුර කතා කරනවා සිලිඳු කියන්නේ කවුද පුංචිවණිකේ තාත්තා සිලිඳු තාත්තේ ඒව නෑ ඉස්සර ගමේ කතා කරද්දි කෙලිම ඩිරෙක්ට් ටෝක් කරන්නේ කොහමද සිලිඳු මම උඹේ දෝනිට මනාපයි පුංචිවණිකව මට දියා සිලිඳු කියනවා මේ විශ්සු නඩන්න එපා මම මගේ වචනෙන් කියන්නේ ඔයාලට මතක තියෙන්න ඕනේ හින්දා හරිද බොහොම කෙටියෙන් සංක්ෂිප්තව ඔයාලට මට තේරෙන සාමාන්‍ය වචනෙන් මගේ වචනෙන් මම මේ කියන්නේ හරි මේ පිස්සු නටන්නලා තියෙන්න එපා උඹට දෙන්න දූලා නෑ අනික ඒක පොඩි තාම ඒකේ පොඩි නෑ උඹ දන්නේ නෑ කියලා පුංචිවණික ඇවිල්ලා සිලිඳු කකුල් දෙක අල්ලලා බිම දන්නක් ගහලා වන්දලා අඬන්න ගන්න මනාපද උඹ මූට නෑ බබුන්ට මල ඉතින් නෑ අකෝ ගෑණියේ තෝ දැන් කැලේඩි එකක් කියලා මෙතෙන් තව එකක් කියනෝනේ තාත්තා බෑ නම් මටත් බෑයි දැන් පුංචි මැනික අඬනවා හරි කේස් එක ඔන්න කතාවේ කවුද කරලිනා හාමි එන්ටර් වෙන ටයිම් එකේ ඒ වෙනකන් කරලිනා හාමි වචනයක් කතා කරන්නේ නෑ පුතේ පොතේ ඇතුලේදී ඔව් කරලිනා හාමි ඇවිල්ලා කියනවා අයියේ මේ ඒකි දැන් ලොකුයි දීක දෙන වයසේ උඹ මේ ගෙට නාකි කරන්නද හදන්නේ ඔන්න ඔකී ඔකට දීලා දාපන් අනික මේ බත්තේ මෙච්චර මේ ඉඩ තියෙද්දි ඉන්නියා මේ පුංචි මැනිකා තුම්පනේ යන්න ඕනේ නෑනේ බබුන් උඹ ඇවිල්ලා මේ වත්තේම පැලකටව ගනින් කතාව ඉවරයිනේ ප්‍රශ්න විසඳනවනේ උඹට දුව පිටට දෙන්න ඕනෙත් නෑ බබුන් ඈත එක්කන් යන්නෙත් නෑ දූත් ඉන්නවා කසාදෙත් දෙනවා ප්‍රශ්නේ යහවරයිනේ අන්න හරි සුපිරි මොලේ හරි අන්න පුතේ මොකද්ද වෙන්නේ පුංචි මැනිකා දැන් මෙතනින් අයින් වෙලා මෙතනින් තව පැලක් අටව ගන්නවා කාගේවත් මේ සිලිඳුගේ වත්තේම දැන් ඔන්න පුංචි මැනිකාත් මෙතන ඉන්නවා බබුනුත් මෙතන ඉන්නවා හරි පුංචි මැනිකායි බබුනුයි දෙන්න පේනව නේද ඒක පේනවා පුංචි මැනිකයි බබුනුයි දෙන්නම දැන් මෙතන තමයි ඉන්නේ හරි දැන් මෙයා තරහයි කවුද ආරච්චි තරහයි දැන් වැඩේට හරි ආරච්චි තරහයි කොහොම හරි කාලයක් යනවා කාලයක් යද්දී ඔය ආස්සෙම තව වැඩකුත් වෙනවා තව කෙල්ලෙක් ඉන්නවනේ කවුද ඉන්නේ හාමි පොඩ හෙට මෙහෙට වෙයි මම අර කෙටියෙන් කියන්නේ කෑලි දාලා මූලිකම විස්තර ටික විතරයි හරි ඉක්මනට කතාව කරන්න බෑ නැත්නම් මේ වීඩියෝ එක පැයක් විතර දිග වෙනවා මුළු කතාවම කියන්නේ හරි මම මේ කියන්නේ වැත්තගත්ම කෑලි ටික වලට ලියන්න අවශ්‍ය වෙනම කෑලි ටික හරි තාම O level ළමයින්ට පටන් ගත්තේ නෑ මම කියලා දන්නේ A level ළමයින්ට ඔයාලත් අහගෙන ඉන්න මොකද ඔයාලටත් වැදගත් වෙයි කියන්නේ ඔයාලට තේරෙනවා ඒතර මොකද්ද මේකේ වෙලා තියෙන්නේ කියන එක හරි ඔන්න දැන් මේකේ හින්නිහාමි ඉන්නවනේ හින්නිහාමිවත් කැමති කරව ගන්න කෙනෙක් එනවා හරි තව ඩෑල්ලක් සෙට් වෙනවා හින්නිහාමිටත් කොක්ක ගහ ගන්න අපේ වචනෙන් කිව්වොත් හරි කොක්ක කියන්නේ අර යාළු වෙන්නනේ හරි කැම්පස් එකක් ඇතුලේ අයොන්න කැමති වෙන්න හින්නිහාමිවත් බැඳ ගන්න කෙනෙක් එනවා එයාගේ නම වෙදරාල් හරි මේ පැත්තෙන් පොඩ්ඩක් මකලා මම වෙදරාලගේ චරිතය එන්ටර් කරන්නම්කෝ වෙදරාල ඔන්න වෙදරාල වැඩේට සෙට් වෙනවා වෙදරාලගේ නම පුංචිරාල් හරි පුංචිරාල වෙද මහත්තයා කියලා තමයි මෙයාගේ නම ඔන්න වෙදරාල වැඩේට කැමති වුණා වෙදරාල හිත ගියා හින්නිමැනිකට හින්නිහාමිට හින්නිහාමිව අල්ල ගන්න කියලා හිතාගෙන කැලේදී එනවා කවුද වෙදරාල ඔන්න එනවා දැන් කැලේදී හින්නිහාමේ වෙදරාල ඉන්නම් බැලුවා වෙදරාල ඇයි මොකෝ නෑ මෙහෙමයි මම මේ උඹට මනාපයි මේ කැලේ මෙහෙමයි උඹ මේ තනිපංගලෙම ඉන්න ඕනේ නෑ දැන් කලවයසත් හරි බ්ලා 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 කියලා වෙදරාල දැන් ඔන්න වචනේ දානවා ඉන්නිහාමිට ඉන්නිහාමි පුංචි මණික වගේ නෙමෙයි යස්ස පැටියා හරි ඉන්නිහාමිත් එක්ක ඒ දෙල්ලම් බෑ ඉන්නිහාමි කියනවා අනේ නිකන් ඵලයන් යන්න ගෙරිනා කියා යන්න තෝ වෙනවද මෙතන මාව නිකන් පළඩෝ යන්න අර අපේ වචනේ කියවනේ ඒ වගේ බයිනවා සැරෙන් බයිනවා බල්ලා කියලාත් බයිනවා හරි කැත්ත අරගෙන කියන තොට මම කොටනවා දැනගන්නේ ඵලයන් මෙතනින් කියලා ඉන්නිහාමි බයි ඉන්නිහාමි සැරකෙල්ලේ හරි එළවෙල් ළමයින් ඥාමි සැරක් කෙනෙක් හරි එක සැරකාට උදාහරණයක් තියෙනවා එක තැනකදී පුංචි මැනිකට ගමේ ඉන්න ගෑණියෙක් බැන්න ගහන්න ගියා කියලා ගියලා ගහන්න ගැහුවේ නෑ ගහන්න ගියා කියලා මල්ල පැනපු හින්නිහාමි මොකද කරන්නේ දුවලා ගිහිල්ලා පුතේ ගමේ ඉන්න ඒ ගෑණි ඒ වචන කියව ගෑණි වැවේ ඉන්නේ ඒ වෙලාවේ ඒ ගෑණිගේ කකුලේ ඉන්න පොඩි එකා අල්ලලා කකුල් දෙකෙන් වැවට විසි කරලා දානවා හරි හින්නිහාමි හිතන්නකෝ ඒතර මේ බට්ටි වගේ ඉන්නේ කෙට්ටු කෙල්ල හැබැයි පොඩි කෙල්ල හැබැයි කට අම්මට සිරි කොහමත් එහෙම තමයි චූටි ඒ උන්ගේ එන්න සද්දේ හරි
අන්න හිනියාමි සැර කෙල්ලෙක්. හරි තේරෙනවනේ හිනියාමිවට මේව කරගන්න පුංචිලාට බැරි වුණා. පුංචිලාට ගහනවා මාස්ටර් ප්ලෑන් එකක්. හරි. එහෙනම් අපි බලාගමු. ඔන්න එදා රෑ පස්සේ දවසක රෑක හිනියාමිගේ තාත්තා කවුද? සිලිඳු. සිලිඳුගේ කකුල තුවාලයක් වෙලා ඉන්නකොට පුංචිලාලා ගෙදර එනවා. පුංචිලාලා ගෙදර එනවා. පුංචිලාලා ඇවිල්ලා බෙහෙත් බඳින ගමන් විස්තරයක් කියන ගන්නවා. පුංචිලාලා කියනවා මේ සිලිඳු ඒ දවස්වල අපේ තාත්තට හිත ගිහිල්ලා තියෙනවා ගෑණියෙකුට. මේ ගෑණිගේ ගෙදරිනුයි ඒ ගෑණි අපේ තාත්තට මේ දීගේ කරලා දෙන්න කැමති වෙලා නැහැ. අපේ තාත්තා මොකද කරන්නේ? යකේ අපේ තාත්තා ඉතින් ඔය වෙද ශිල්පේ ගුරුන්නාංශ ශිල්පේ ගුරු හුරුකම් මන්ත්‍ර අධිහුණියන් ආදිය දන්නවනේ. අපේ තාත්තා ගුරුකමක් කරලා යකෙක්ව බැඳිනවා. මොකද්ද වෙන්නේ අන්තිමට අර අප්පොච්චි දූයි ඔක්කොටම දෙලා අන්න වසියක් කරලා ඉවර වෙලා කෙල්ල අපේ තාත්තට කැමති වෙලා තියෙනවා. ඔබ උනත් දන්නවා ඇතිනේ ඔය පහල ගම්වල එහෙම තියෙන යක්කු කතන්දර එහෙම අපේ තාත්තා ගැනත් සිරිඳුත් මේවා විශ්වාස කරන මිනිහෙක්. සිරිඳු දන්න අහලා තියෙනවා. ඔව් 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 මම දන්නවා. එහෙම එකකුත් කියනවා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? බෙදරාලා එනවා පොයින්ට් එකට. මම මේ උඹේ දෝනියට කැමති. උඹේ දෝනියන්තර කැමති. ඒකි තාම පොඩිනේ. නික දීග දින වයසක නෑ ඒකි තාම පොඩි නෑ. මං ඒකිට මනාපයි. ඒකව මට දීපන්. සිරිඳු කියනවා මම මේ එහෙම කරන්න බෑ මට තනි තීරණයක් ගන්න බෑ. එකකින් අහන්න ඕනේ. නියාමයේ ඇතුලෙන් ඇවිත් කියනවා අනේ මේ මම නම් මේ නාකියට කැමති නෑ මට බෑ. හරි අරුට මල පයින් කාටද? වෙදරාලට. වෙදරාලට මල පයින් වෙදරාල කියනවා මේ පොඩි උන්ගෙන් අහලා ඌව කතා කරන්න සිරිතන්නේ නෑ. අප්පොච්චි විදිහට උඹට පුළුවන් වෙන්න ඕනේ වචනයක් දෙන්න. එච්චරයි. සිරිඳු කියනවා නෑ මට එහෙම කරන්න පුළුවන් කමක් නෑ. හරි උඹලට බෑනේ හරි අපි බලාගමු. පස්සේ නිකන් nyුරු ගන්න එපා කියලා මල බැනලා වචනේ දාලා සැර කරලා තර්ජනය කරලා හවුද වෙදරාලා යනවා. හරි වෙදරාලා යනවා. වෙදරාලා ගියාට පස්සේ පුතේ මොකද වෙන්නේ? පස්සේ දවසක මම අතර මැදට තව කෑලි තියෙනවා. ඒවා හල්ලා ප්‍රධානම කෑලි කියන්නේ. හරිද? පස්සේ දවසක සිලිඳු කැලේ යන වෙලාවක සිලිඳු කැලේදී මතක් වෙනවා මෙන්න මේ කතාව අර ගහක් යට යක්කු නටනේ වයි ඔය කතන්දර ඔක්කොම සිලිඳුගේ ඔළුවට එනවා. සිලිඳු ඔළුවට අවිලා එහෙ මේ බලද්දි එහෙත් යක්කු මෙහෙත් යක්කු සිලිඳුට නිකන් පිස්සු වගේ. හරි දැන් මේ ඇයි එහෙම තමයිනේ අපි දෙයක් ගැන හිත වැඩ කරන්න ගත්තාට පස්සේ කැලේ යන්න ගත්තම රෑක හොල්මනක් ගැන හිතේ දෙක උඹට හොල්මන පේනවා තමයි. ඒක නෝමල්. හරි ඒ වගේ තමයි දැන් අනිත් එක තමයි අර යාර පුංචි කාලා ගුරුකමක් කරනවානේ. හරි ඔය ඔක්කොමත් එක්ක සිලිඳුට පුතේ කැලේදී යකෙක් ගන්නවා. සිලිඳු යකෙක් ගන්නවා. සිලිඳු යකෙක් ගාලා සිලිඳු හෙට දුවනවා මෙහෙට දුවනවා දුවා ගන්න බෑ කලන්තේ දාලා ගහක් මුල වැටෙනවා. හරි සිලිඳු හොයාගෙන පස්සේ ගමේ කට්ටියත් එක්ක ගිහිල්ලා මේ අරලි නාමිලා කට්ටියට තමයි සිලිඳු හම්බෙන්නේ. සිලිඳුව ගෙදරට එක්කන් ආවට පස්සේ පුතේ සිලිඳු මැරෙන්න ඔන්න මෙන්න සහලෝල උන. හරි සිලිඳුට හොඳටම උන. අරලි නාමිට ටක් කාලා මතක් වෙනවා ආරියට හරි. මේ උනේ මොකද්ද? මේ උනේ අර වෙදරාලයා පුංචි රාලයා අපේ අයියට ෂොට් එක දුන්නා. මොකද්ද? කුරුගමක් කරා. අනේ කියලා ඉවරලා වුණ මතක් වෙලා ටක් ගාලා කුරාගන් ටිකක් පුතේ ලේන්සු කොටකට ගාගෙන මල්ලකට දාගෙන හදාගෙන ඉස්සර එහෙම තමයි. හරි ආර්ථිකේ සල්ලි නෙමෙයි දෙන්නේ. තියෙන දෙයක් ධන ධාන්‍ය ආදියක් කාල් ටිකක් කාල් මිටක් වී මිටියක් කුරහන් මිටියක් ඔය වගේ පොඩ්ඩක් තමයි දෙන්නේ. කුරහන් ටිකක් අරගෙන අනේ බුදු අයියේ බුදුවවත් වෙනවා අනේ අපේ මායියට කවුද සිලිඳුර හොඳටම අමාරුයි පුංචිරාලා අයියේ වෙදරාලා මහත්තයෝ උඹ තමයි මේක දන්නේ පෙරලා දියා. දැන් ඔන්න වෙදරාලා සීන් එකේ ඉන්නේ. වෙදරාලා සීන් එකේ මම එහෙම එකක් දන්නේ අනේ අයියේ එහෙම කරන්න එපා අයියේ අපේ අයියට හොඳට මොනවාරි නෑ මම දන්නේ මම මොකුත් කරේ අනේ අයියේ කියන තැනකට වදින්නම් අයියේ කොහම හරි අයියව බේරලා දෙන්න අරු කියනවා නෑ මම මොකුත් දන්නේ මං කරේ නෑ ඕව මට කරන්න පුළුවන් දේවල් නෙමෙයි උඹලා ඉතින් මගෙන් දැහුවේ නෑනේ දැන් ඉතින් උඹලට සිද්ධ වෙනවා දෙයියොන්ගෙන්වත් මේක ඉල්ලන්න දෙයියොන්ගෙන්වත් මේක ඉල්ලන්න සිද්ධ වෙනවා වට කරන්න දෙයක් නෑ එහෙම කියලා කියනවා හරි අයියේ කියන දෙයක් කරමු අයියේ අනේ වෙන්නේ කොහොම හරි කරලා ඉවරලා මේක බේරලා දෙන්න අයියේ කියලා හරි එහෙනම් මෙන්න මේ අහබල් දවසේ උඹලා ලෑස්ති වියන් මෙන්න මෙහෙ යන්න මෙන්න මේ ගමට යන්න මේ කොහෙද යන්න ලෑස්ති වියන් දෙයියොන්ගෙන් ඉල්ලන්න ඕනේ දෙයියොට කියලා වැඳලා මේ ඉල්ලගත්තොත් දෙයියෝ කැමති වුණොත් වැඩේ හරි කියලා ඔන්නෝම කතන්දරේ කියනවා හරිද ඊට පස්සේ මේ කට්ටිය ඔක්කොමත් එක ඔන්න දැන් අර ගමනේ යන්න ලෑස්ති වෙනවා කොහෙද අර දෙවියන්ගෙන් ඉල්ලන ගමන හරිද දැන් දෙවියන්ගෙන් ඉල්ලන යන ගමනේදී ඔය අතරමැදි තව තව කතන්දර වෙනවා හරිද පුංචි හිනියාමිට පොඩි පොඩි වදන් දෙනවා වචන කියනවා ට්‍රයි කරනවා හරි සිලිඳුගේ උණ වැඩි වෙනවා ආපහු අඩු වෙනවා ඔක්කොම කතන්දර ගොඩාක් තියෙනවා පොත කියවන්න එතකොට මේ ඔය ලස්සනට බලාගන්න පුළුවන් මම මේ කියන්නේ ප්‍රධානම කැලේ ටික විචාරයකට අවශ්‍ය කරනවා හරි කොහොම හරි ඔහෙදී මෙයාට එකේ චරිත හම්බ වෙනවා ලස්සනට කියනවා කතරගම දෙවියෝ තමයි උතන ඉන්නේ දෙවියෝ හරි කතරගම දෙවියන්ට මෙහෙම උස්සලා පූජා වටේ අරන් යන හැටි වන්දිය වන්දනාමාන කරන හැටි දේවාලේ තේවාව තියෙන හැටි පෙරහැර යන හැටි ඔය කතන්දර ගොඩක් කියනවා
තව කියනවා මේ මස් මරන මිනිස්සෙක් අර තමන්ගේ ගෑණි වරගෙන ඇවිල්ලා අනේ ගෑණි වඳයි කියලා දරුවෙක් දෙන්න කියලා දිවියොන්ගෙන් ඉල්ල. හරි ඇස් පේන්නේ නැති පොඩි එකෙක් වරන් ඇවිල්ලා ඇස් දෙක දෙන්න කියලා. ඒ වගේ මෙන්න මේ උණ හදිච්ච ලෙඩෙකුත් තරන් ඇවිල්ලා ලෙඩේ හොඳ කරන්න. පේනවනේ මිනිස්සුගේ මානසික මට්ටම අන්ධ විශ්වාස පස්සේ දුවන ආකාරය. කොහොම හරි අන්තිමේදී සිලිඳුර හොඳ වෙන්නේ නැහැ. සිලිඳු මැරෙන්න ඕන මෙන්නේ යන්නේ. හරි හින්නි මැනික තීරණය කරනවා. හින්නි හාමි තීරණය කරනවා. හින්නි මැනික නෙමෙයි හින්නි හාමි තීරණය කරනවා. මම නිසා මගේ තාත්තට මැරෙන්න දෙන්න බෑ. මම මේ නා කියලා කැමති වෙනවා. හරි. ඔබට මාවනේ ඕනේ. මාව ගනි. අපේ අප්පොච්චිව හානිප කරලා දීපන්. බෙදරාලගේ මූණ. කට කන්නේ මං කැමති. හරි තාත්තව සනීප කරලා දෙන්න. එහෙම. හරි. දැන් ඔන්න කොහොම හරි මලේ ලව්වක් තියනවා. දැන් මේගොල්ලෝ ගමට එනවා. තාත්තර සනීප වෙනවා. ඒක ඉතින් කාලයත් එක තමයි වෙන්නේ. හරි. සනීප වෙනවා. දැන් ඔන්න හින්නි හාමි කොහෙද ඉන්නේ? හින්නි හාමි ඉන්නේ කුංචිරාල වෙද මහත්තයාගේ ගෙදර. හරිද? වෙදාගේ ගෙදර තමයි කවුද ඉන්නේ? හින්නි හාමි. හරි. පුතේ ඔන්න ඔය කාලේ ඔහොම ගත වීගෙන යනවා. හින්නි හාමි වෙදරාල හින්දා ගැප් ගන්නවා. පුංචි මැනිකා බබුන් හින්දා ගැප් ගන්නවා. හරි. ගැප් ගරගෙන ඉන්නකොට කොහොම හරි බබුන් නෙමෙයි සිලිඳු යනවා එක වෙලාවක වෙදරාලලා ගෙදර හින්නි හාමි බලන්න පුරුද්දක් විදිහට යනවා. කොහොම හරි කාලයත් එක්ක යද්දි හින්නි හාමි තේරුම් ගන්නවා වෙදරාලයා දන්න ගුරුකමක් මන්තරයක් නැහැ. බේ සාත්‍රයක්වත් මූ දන්නේ නැහැ. මූ මේ තනි බොරුව කරන්නේ. හරි. තාත්තා ආපු වෙලාවක තාත්තේ මාත් වෙනවා උඹත් එක්ක යන්න ගිහලා හින්නි හාමි ගිහලා තමන්ගේ බඩු මුට්ටු ටිකක් අරගෙන පුතේ එනවා යන්න කොහෙද? තාත්තත් එක්ක යන්න. එන්නේ යදි වෙදරාල එනවා උඹ යන්නද දන්නේ? ඔව් යනවා තමයි අකෝ තෝ මෙතන මේ තෝ මට බොරු කියලා උඹ දන්නවනේ මගේ ගුරු අනේ මේ ගුරුකණයි ගාගෙන බේ එම කියලා බැනලා බල්ලා කියලා බැනලා ඔව් වයින් පොත බලන්නකෝ බල්ලා තෝ නාකියා එහෙම වෙලලා සිල්දු යනවා සිල්දුත් එක්ක යනවා හින්නි හාමි ආපහු ගෙදර දැන් මෙහෙ හින්නි හාමි නෑ හරි වෙදා විතරයි ඉන්නේ හින්නි හාමි ආපහු ගෙදර ගියා ඕකේ හරි දැන් පුතේ වෙදරාලට ලැජ්ජාව නෝන්ඩිය හරි මොල් ගමම ලයින් එකේ ඉන්නේ හිටියේ ගමටම ගුරුකම් අන්තර ඌ දන්න ගෙහෙල් මලක් නෑ ඇත්තටම හරිද බොරුව තමයි කරලා තියෙන්නේ හරි මේ දෙන්නටම දරුවෝ දෙන්න ලැබෙනවා හරි දරුවෝ දෙන්න ලැබුණට ඒ කාලේ ගමේ යනවා පුතේ ලොකු ලෙඩක් උණක් හැදිලා ළමයි මැරෙනවා ගෑනු අයත් මැරෙනවා වයසක අයත් මැරෙනවා පුතේ කරුමෙට මේ කාලේ කරලිනාහාමි මේ ලෙඩෙන් හැදෙන්න දුන්නේ නෑ හැබැයි හොඳේ අන්න එක පොයින්ට් එකක් ඉතින් ඒක ඒ ලෙවල් ළමයින්ට කරලිනාහාමි තනියෙන් මේ උන් දෙන්නම බලාගත්ත මුන් දෙන්නටම බැරි වෙනවා පොඩි උන් දෙන්නව බලාගන්න පොඩි උන් දෙන්නම මැරෙනවා පුංචි මැනිකගේ ළමයාත් මැරෙනවා හින්නි හාමිගේ ළමයාත් මැරෙනවා පුතේ ඔය අස්සේ වෙදරාල මොකද කරන්නේ වෙදරාල ගමේ රාවයක් පණිවිඩයක් යනවා ඒ ඉස්සරත් එහෙම තමයි ගමේ ඉන්නවනේ සමහර මරු ටෝච් CCTV ඕනේ නැහැ මොකක් හරි හිතහංක මොන හරි කාට හරි මුළු ගමේ මිනිසුන්ට පණිවිඩයක් කියන්න ඕනේ කියලා ඒ පණිවිඩය කියන්න ඩෑල්ලයක් ඉන්නවා අන්න ඌට ගාලා ගනි හැම ගමකම ඉන්නවා ඌට ගියාම මේ වැඩි පණිවිඩයක් තියෙනවා මේක කාටවත් කියන්න එපා මේක රහසක් විදිහට තියාගන්න කියලා යකෝ ඌ ගිහිල්ලා මුළු ගමටම කියනවා හරි අන්න එහෙම ඩෑල් ඉන්නවනේ ඒ වගේ වෙදරාල පණිවිඩය යවනවා රහස් කියලා කුමන්ත්‍රණය කරනවා පුංචි මැනිකා කියලා කියන්නේ යක්ෂණියක් ඕකි දරුවෙක් වැදුවේ නෑ ඕකි වැදුවේ මුවේ හරි ඕකි වැදුවේ මුවේ ඕකි ඇවිල්ලා යක්ෂණියක් ඒකයි මං ඕකිව ගෙදර තියාගෙන ඉන්නේ නැතුව එලවලා දැම්මේ හරි ඕකි ඇවිල්ලා මා ළමයි මුලිච්ච වෙන්න හොඳ නෑ ඕකිව මූණට කියලා ගමේ පණිවිඩය යවනවා හරි ඔය පණිවිඩය යවන්න හේතුකුත් තියෙනවා සිලිඳු කැලේට ගිහිල්ලා මුවෙක්ව මරන්න කියලා මුවත් එක්ක මුව අම්ම කෙනෙක්ව මරද්දි ඒ මුව පැටියෙක්ව දැකලා ඒ මුව පැටිය අලුත උපන් මුව පැටියෙක්ව දැකලා ඒ මුව පැටිය අරන් ගල හින්නි හාමිට දෙනවා හින්නි හාමි සැර වුණාට හරිම ආදරණීයයි හින්නි හාමි එක තනයකින් තමන්ගේ දරුවට කිරි දෙන ගම පුතේ අනික් තනේ මුව පැටියට කිරි දෙනවා හරි හරිම ආදරණීය අම්ම කෙනෙක් හින්නි හාමි කියලා කියන්නේ හරි එතනින් ඒක පේනවා ඒ ලෙවල් ළමයට ඕන්න හින්නි හාමිගේ චරිතය හරි අන්න පුතේ අර උණ හැදිලා පොඩි එකා මැරනවානේ ඒ දුකයි මිනිස්සයා මෙහෙම මේ කැමති නැති එක් ඉන්න වෙච්ච එක ජීවිතේ විනාශ වෙච්ච එක මේ හැම දුකක්ම හින්නි හාමි කියන්න ගන්නවා මුව පැටියට. හින්නි හාමි මුව පැටියත් එක්ක ජීවත් වෙන්න ගන්නවා. පුතේ මුව පැටියව යන යන දන අරන් යනවා ඌට කිරි දෙනවා. තනයෙන් තමන්ගේ පියවරු වලින් කිරි දෙනවා. අම්ම කෙනෙක්නේ. ඔන්න ගමේ මිනිස්සු දකින්නවා මේක හත්පලා මේ ඇත්තනේ නම් වෙදා කිව්වා වගේ අරකී අර පොඩි මුව පැටියෙට කිරි දෙනවා. මෙන්න කතාව ඇත්ත වෙනවා. හරි ඇත්තනේදී වෙදරාල කිව්වා ළමයෙක් නෑ අපේ ඒකේ ළමයා මලා උන් දන්නේ පොඩි එකෙක් වෙනුවට පෙරේට මුවෙට කිරි දෙනවා මිනිස්සු විශ්වාස කරන්න ගන්නවා වෙදරාල කිව්වා වගේ හින්නි හාමි මේ වදලා තියෙන්නේ පැටියෙක් නෙමෙයි මුව පැටියෙක් කොල් ළමයෙක් නෙමෙයි මනුස්ස දරුවෙක් නෙමෙයි මුව පැටියෙක් අනේ මේක යක්ෂණියක් කියලා හිතලා තමන්ගේ ළමයින්ව අංග ගන්නවා තව තැන් කීපයකදී වෙදරා හින්නි හාමි හම්බෙන්න පොඩි උන් මැරෙනවා එහෙම වෙනවා ඒ වෙන්නේ නම් ඔර උනට හැබැයි මිනිස්සු හිතනවා හින්නි හාමි නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා පුතේ හින්නි හාමි කැලේට ගියපු වෙලාවක ගමේ මිනිස්සු හැමෝම එකතු වෙලා
හින්නිහාමිගේ රෙදි ගලවලා හින්නිහාමිව විනාශ කරලා හින්නිහාමිට කරදර කරලා හින්නිහාමිගේ ඇස් ඉස්සරහා දරුවා වගේ හදපු මුවාගේ කකුල් කැඩෙනකම් පොළොව වලින් ගාලා හින්නිහාමිටත් ගාලා මරලා දානවා. බැද්දේගම් පොත ඇතුළේ හින්නිහාමි මැරෙනවා පුතේ. එතෙන්දි ෆිල්ම් එක ඇතුළේ නම් හින්නිහාමිව ආපහු ගෙදර එක්කන් එනවා. හරි. පොතේ ඇතුළේදී හින්නිහාමි මැරෙනවා මුවත් එක්කම. පුතේ සෙලින්දු කැලේ යන වෙලාවක දකින්නවා මෙන්න අනේ අත්වලා මේ තමන්ගේ කෙල්ල රෙද්දක්වත් නැතුව පොඩි මුවත් මැරලා අනේ අර මැරිච්ච දරුවගේ බොඩි එක තමයි තාත්තා කෙනෙක් විදිහට සෙලින්දු අරගෙන එන්නේ ගෙදර. හරි. කොහොම හරි ඔන්න යන අතරේ මෙන කතාවට තවත් එක්කෙනෙක් එන්ටර් වෙනවා. එයා ඇවිල්ලා මුදලාලි. හරිද? එයා මුදලාලි. පුතේ මුදලාලි ඇවිල්ලා මුළු ගමේම තියෙන ණය ටික මේව කරලා ඉවරලා ඒව ගෙවලා ආරච්චිද මුළු ගමත් එක්කම ව්‍යාපාරික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. හරි ණය ටික ගමේ මිනිස්සුන්ගේ ගෙවලා මුදලාලිට තමයි දැන් ගමේ මිනිස්සු ණය. ආරච්චි මුදලාලි යාළුයි දැන්. හරි ආරච්චි මුදලාලි යාළුයි. දැන් මුදලාලිට ඕන වෙනවා මුළු ගමේම තියෙන කුඹුරුව නම් ඔය හේන් ඒ ගොවිතැන් වල ලාභය ගන්න. ඒකට සුපර්වයිසර් කෙනෙක් පත් කරන්න. ඒ කියන්නේ ඒක කවුද කරන්නේ? ඒක බලන්න කරන්න කෙනෙක්ව පත් කරන්න මුදලාලිට ඕන වෙනවා. මුදලාලි වෙන මේකට උපායක් යොදවනවා. මොකද්ද මුදලාලි යොදවන උපාය? මුදලාලි කියනවා පුතේ මේක බලන්න මේ හොඳ ශක්තිවන්ත පිරිමියෙක් හොඳ කම්මැලි නැති පිරිමියෙක් ඕනි කියලා. මුළු ගමේම ඉන්න ශක්තිවන්තම හොඳම පිරිමියා තමයි බබුන්. බබුන්ව මේ වැඩේට යොදා ගන්න. හරි බබුන් මේ වැඩේට යොදා ගන්න බබුනුත් කැමති වෙනවා. ඒ ඇස්සේ පුංචි මැණිකව දකින්නවා කවුද? වෙදරාල කියන්නේ හොඳ කුකුලා. හරි පුංචි මැණිකව දකින්නවා වෙදරාල. වෙදරාල නෙමෙයි මේ මුදලාලි සමාවෙන්න. මුදලාලි දකින්නවා පුංචි මැණිකව. පුංචි මැණිකා ගැන හිතක් පහළ වෙනවා මුදලාලිට. මුදලාලි කියන්නේ හොඳ කුකුලා. හරි මුදලාලි ගානවා මැච් එකක්. හරි පණිවිඩයක් යවන පොඩි කීකියත් ඒ පුංචි මැණිකට ටැග්ගකුත් එක. පුංචි මැණිකක්ගේ වෙදරාලා මේ මුදලාලි මහත්තයා ඔයාලට කැමතියි කිව්වා. ආනේ මේ කියලා තෑග්ග දෙන්නත් වට කියලා පුංචි මැණිකා කනට දෙයක් ගහලා එලවලා දානවා. හරි එලවලා දානවා. ඊට පස්සේ මුදලාලිත් යනවා ආපහු බහෙම බබුන්ලා ගෙදර. එනකොටම පුංචි මැණිකා කියනවා අනේ අයියේ බලන්න අර පොඩි එකෙක් ඇවිල්ලා අයියා ගැන වැරදි කතා කිව්වනේ. අයියා කවදාවත් එහෙම මුදලාලි හිමීට කියනවා මේ ඒ කතාව ඇත්තක් නම් නගා මොකයි කියන්නේ? අනේ අයියේ මොනවාද අයියා මේ කියන කතාව මං එහෙම තුන් හිතකින්වත් අයියා ගැන හිතලා නැහැ පිස්සු කෙලින්න එපා අයියේ වගේ එකක් කියන. හරි මගේ වචනේ මම මේ කියන්නේ. මතකෙට ඉන්න ඕනේ නේද ඔයාලට සරලව කියන්නේ. හරිද? ඊට පස්සේ වෙදරාල මේ මුදලාලි කියනවා එහෙම කියන්න එපා. මම මේ ගම්තුලානේ විතරක් නෙමෙයි අහලගම් හතකවත් නගරවල ටවුන් වල එකකවත් උඹ වගේ ලස්සන සුන්දර කෙල්ලෙක් දැකෙන්නේ නැහැ පුංචි මැණිකා. උඹගේ තියෙන නිලියකගේ වගේ පුදුම ලස්සනක් නේ. උඹ මනාපනම් මං කැමතියි උඹව අරගෙන යන්න. පුංචි මැණිකා කියනවා මේ වෙන ටිකක් කල්පනා කරනවා හැබැයි එතන කාන්තා ස්වභාවය පොඩ්ඩක් පෙන්නනවා රචකයා. හරි පුංචි මැණිකා පොඩ්ඩක් කල්පනා කරලා තමයි උත්තරයක් දෙන්නේ. හැබැයි කොහොම හරි පුංචි මැණිකා කියනවා අන්තිමට නෑ මේ ඒවට මම කැමති නෑ කියලා. හරි ඒ ASCII මෙන්න මේ මුදලාලි කියනවා හරි උඹ ඇයි අකමැති නෑ උඹ බයද? පුංචි මැණිකා ඔව් කියනවා ගියාංකෝ බයයි කියනවා ගියාංකෝ. එතනත් පොඩි කාන්තා චරිතයේ ස්වභාවය පොඩ්ඩක් පෙන්නනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිරිමි ළමයි විදියට මොකද්ද පිරිමි ළමයි කමෙන්ට් එකක් දාන්න. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? බෑ කියන්නවත් මේ බයයි කියන්නවත් කල්පනා කරන්නවත් නෙමෙයි. එහෙම යෝජනාවක් ආවම කෙලින්ම රිජෙක්ට් කරන්න. මේ මං කැමති නෑ එච්චරයි බයයි අනම්මනම් බෑ නේ. අන පුංචි මැණිකා බයයි කියනවා පුතේ. ඊට පස්සේ වෙදලා මේ මුදලාලි කියනවා ඔයා බයයි නං ඔයා බබුන්ට හොරේ රැට ඉන්න අපේ ගෙවල් පැත්තේ. එහෙම කියන. එහෙමත් කියන. අන්න එතෙන්දි පුංචි මැණිකට මල බහින තෝ මගෙන් බනහන්ට ආවද පළ යන්න කියලා. එහෙම කියන්නේ නැහැ. ඔය කොමරි මල බැනලා පුංචි මැණික බැනලා එලවනවා කවුද? මුදලාලිය. මුදලාලි යන්නේ දැන් තරහ වෙලා. මල බැනලා යන්නේ. මුදලාලි ආරච්චි දෙන්නත් එක්ක කතා වෙනවා මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕනේ. හරි මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕනේ කියලා දෙන්නත් එක්ක කතා වෙලා ගහනවා මාස්ටර් ප්ලෑන් එකක්. මොන බලන්න මිනිස්සු Tamanට අවශ්‍ය දේ කරගන්න. තමන්ගේ අරමුණට යන්න වාසි ලබා ගන්න මොන තරම් දේවල් කරනවද කියලා මේ කතාව ඇතුලේ ඔයාලට හම්බෙනවා. මිනිස්සුන්ගේ සිත ඇතුලේ තියෙන ස්වභාවය, ගුඪ සිතුවිලි, මනෝභාවය, ඒ ලෙවල් ළමයි. ඔයාලට මේ කැලි ටික. හරි. ඔන්න ස්වභාවය පේන. ඒ ASCII මොකද්ද වෙන්නේ? ඒ ASCII බබුනුයි ආරච්චි මුදලාලි ගහනවා ප්ලෑන් එකක්. මේ දෙන්න ආරච්චිගේ ගෙදර තියෙන රත්තරන් බඩු වගේකුයි ආරච්චිගේ සරමකුයි අරන් ගිහලා සෙලිඳුගේ බබුන්ගේ ගෙදර දෙකේ හංගනවා පුතේ. සෙලිඳුගේ බබුන්ගේ ගෙවල් දෙකේ හංගනවා. හරිද? ඒකම ගිහිල්ලා පණිවිඩය දෙනවා මෙහෙම කියනවා මෙන්න මෙහෙම මේ හොරකමක් වෙලා දිනවා. මිනිස්සු දැකලා දෙනවා මුන් තමයි හොරකම් කරන්නේ මට මුන්ව සැකයි කියලා. පුතේ කට්ටියත් එක්ක ඇවිල්ලා හරි නිලධාරිනුත් එක්ක ඇවිල්ලා සෝදිසි කරද්දී කිව්වා වගේම වත්ත පෙරවලට පස්සේ අර රත්තරන් බඩු පෙට්ටියයි සිලිඳුගේ ගෙදර ඇතුලෙන් සරමයි හම්බෙනවා.
හරිනේ. නඩුත් එක්කම බඩුත් එක්කම හොරු හම්බුණා කියලා ඉවරලා මේ දෙන්නවා තංගල්ලේ උසාවියට අරගෙන යනවා. කොහෙද? තංගල්ලේ උසාවියට අරගෙන යනවා. උසාවියේ තියෙන තංගල්ල හම්බන්තොට තංගල්ල අතර ලොකු දුරක් තියෙනවා. හොඳේ. දන්න කට්ටිය දන්නවා. හරි ළමයි. ලොකු දුරක් තියෙනවා. පයින් යන්න බෑ. හැබැයි කැලේ මැද්දේ මේගොල්ලෝ දවස් ගාන සති ගානක් තිස්සේ යනවා. කොහොම හරි ගිහිල්ලා සිලුඳු ඔතෙන්දි පිස්සෙක් වගේ කියවන්න පටන් ගන්නවා. මේ හරකට අමාරුයි, මේ හරකට මහන්සි, මේ හරක පාඩුවේ හිටියා, මේ හරකට ඉන්න දුන්නේ නෑ කියේ පිස්සු විකාර කියන්න ගන්නවා සිලුඳු. අඩුකාරය හිතනවා සිලුඳු කියන්නේ පිස්සෙක්. මේ ඔය පිස්සෝ එළියට දානවා අයිසේ. ඊළඟ අඩුකාරය සිලුඳු එළියට දානවා. හරි. ඒ ඇසේ බබුන්ගෙන් අහනවා කොහොම හරි විස්තරෙත් කියලා ඔක්කොම අත්හරින් නඩුව තීරණය ලැබිලා දැන් අඩුකාරයටත් තේරෙනවා. ඇත්තටම නඩුකාරයට තේරෙනවා. හරි මේක මේ බොරු වැඩක් මේ අහිංසක මිනිස්සු මේව කරන්න විදියක් නැහැ කියලා. හැබැයි අහනවා මේ උඹට මොකද කියන්න දෙන්නේ විත්තිකාරයා බබුන් කියනවා මට තේරෙන්නේ අපේ හාමුදුරුවනේ මේ මොකවත් මන් දන්නේ නැහැ කිය. අනවුදී බබුන්ගේ අවප්‍රාජ බව සහ මොලේ නැතිකම නොදැනුවත් භාවය දැනුමක් නැතිකම නේ බබුන්ට අඩුම ගානේ කියන්න තේරෙන්නේ නැහැ මේ ඌ මොකවත් දන්නේ නැහැ. මේ මොකද්ද උසාවිය කියන්නවත් දන්නේ නැහැ. අඩුම ගානේ මම දන්නේ නැහැ මම මේ කරේ නැහැ මම සම්බන්ධ නැහැ මේක කුමන්ත්‍රණයක් කියලා කියන්නවත් එයාට තේරෙන්නේ නැහැ. එහෙම කියන්න ඕනේ කියන්නවත් එයා දන්නේ නැහැ පුතේ. අන්න මොකද වෙන්නේ මාස 6කට තංගල්ලේදී බබුන්ව බන්ධනාගාරගත කරනවා. හරි දැන් ඔන්න කේස් එක. දැන් ඔන්න සිලුදු ආපහු ගමට එනවා. සිලුදු ගමේ ඉඳිද්දි මොකද වෙන්නේ? සිලුදු කල්පනා කරනවා සිලුදු ලස්සන සංකේත එහෙම තියෙනවා. ඒ ලෙවල් ළමයි සංකේතයෙන් මාර විදිහට දානවා. මීහරක නෙවෙයි කුළු හරකා වගේ සංකේත දාලා කියන කුළු හරකා කියන්නේ පාඩුවේ අයිනකට වෙලා ඉන්න සතෙක්. හැබැයි ඌට කරදර කරන්න ගාවට පස්සේ මොකද වෙන්නේ? ඌට මල බයින ඌ ෂොට් එක දෙනවා. හරි කරදර කරන්න යන කට්ටියද. ඒ සිලිඳුවා උපමා කරන මේ සංකේතයක් දානවා සිලිඳුගේ චරිතයට. හවුද? මීහරකා කියලා කුළු හරකා කියලා. හරි සිලිඳු කල්පනා කරනවා තුවක්කු බටෙත් අරගෙන තුවක්කුවට ඇන සිලිඳු කල්පනා කරනවා මම දැන් මොකද කරන්නේ? මට මාර කරදරයක් වුණේ. මම මගේ පාඩුවේ හිටියා මුම්මට මගේ පාඩුවේ ඉන්න දුන්නේ නැහැ. අයියෝ ගියේ දැන් සිලිඳු කල්පනා කරනවා. හරිද? සිලිඳු ඔහම කල්පනා කරද්දී මොකද්ද වෙන්නේ? සිලිඳු කල්පනා කරද්දී මොකද්ද වෙන්නේ? සිලිඳුට මතක් වෙනවා පැත්තක තියෙන තුවක්කුව. සිලිඳුට තුවක්කුව පේනවා. හරි සිලිඳුට තුවක්කුව පේනවා. සිලිඳු තුවක්කුව අරගෙන පුතේ මොකද කරන්නේ? සිලිඳු දැන් ලෑස්ති වෙනවා වැඩේට යන්න. හරි සිලිඳු වැඩේට යන්න ලෑස්ති වෙනවා. සිලිඳු තමන්ගේ තුවක්කුව අරගෙන ඒක කොට කල්පනා කරනවා මොකද්ද මේකට මම කරන්නේ? හරි තුවක්කුව හොයන්න ගියේ ඉවට වෙලා ගියා. මොකද්ද කරන්නේ මම මේකට කියලා සිලිඳු කල්පනා කරනවා. සිලිඳු එකපාරට නැගිටිනවා. සිලිඳු එකපාරට නැගිටලා යනවා පුතේ කොහෙද? කොහෙද යන්නේ? සිලිඳු යනවා ආරච්චි හොයාගෙන. සිලිඳු ආරච්චි ගාවට කියලා කියනවා ආරච්චි මහත්තයා. ආරච්චිත් යනවා. ආරච්චි මහත්තයා මේ මට අර උඹේ කුඹුරත් එකේ තියෙන ප්‍රශ්නේ හවරක් කරගන්න ඕනේ. මේක මේ හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මට එහෙම ලොකු වාසියක් ඕනේ නැහැ. උඹේ වාසිය උඹ ගනි. මට මේ ජීවත් වෙන්න පුළුවන් විදිහට කුඹුර කෑල්ල කරලා දීපන්. කියලා ආරච්චිට කියනවා. ආරච්චි මේක හරි ඒක පස්සේ කියනවා නෑ පස්සේ නෙමෙයි. මේ ප්‍රශ්න හවරක් වෙන්න ඕනේ. ඔබ මේ බෑනවත් ඉරේ යවුවා ඔක්කොමත් හරි මට ඉන්න දෙන්නේ. මට මේක වේසඳල ඕනේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. මේක හවරක් කරාම උඹේ වාසිය උඹ ගනි මට ජීවත් වෙන්න. ආරච්චි හිතනවා මරු වැඩි මූ වැඩි අතාරින්න යන්නේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා ආරච්චි යනවා යන ගමන් සිලිඳු කී යන්නේ කුළු හරකා කියන්නේ ආරච්චි මහත්තයා හරිම අහිංසක සතෙක් ඌගේ පාඩුවේ ඉන්නේ ඌ කාටවත් කරදරයක් නෑ ආරච්චි මහත්තයා හැබැයි දවස් අද දඩයක් කාර්යයක් ඇවිල්ලා අර කුළු හරකට කරදර කරන්ට ගත්තා කුළු හරකා එකපාරටම මෙහෙම පැනලා කියලා වෙඩි තියලා දානවා ඩල් ගාලා ආරච්චි එපා කියලා පුතේ උචස් ගාලා එතනම වැටිලා යනවා. හරිද? ඔහොම වැටිලා යනවා මැරිලා යනවා ආරච්චි. ඒකම ආවද සිලිඳුර මතක් කරනවා කාවද මතක් වෙන්නේ? සිලිඳුර මතක් කරනවා මේ ප්‍රශ්නේ ඇති කරන්න හිටියේ කවුද අනිත් එක්කෙනා? මුදලාලිටත් දෙනවා වැඩේ කියලා යනවා සිලිඳු ගිහිල්ලා කතා කරනවා. මුදලාලි වැඩ එළියට ආවනම් හරි ඔය එක මුදලාලි එනවා. එනකොටම උඹ තමයි අනිත් එක. එල්ලි ගාලා මුදලාලිටත් තියලා දානවා. මුදලාලි එතනමයි චකවලාස්. හරි දෙන්නවා මරලා දැම්මා. දෙන්නගේ ප්‍රශ්නේ ඉවරයි. සිලිඳු දැන් කල්පනා කරා මම දැන් මොකද කරන්නේ? මං කැලේ පයින්නවද පුංචිවනිකවත් එක්කන් යනවද පැනලා යනවද නෑ එහෙම මොනෝති මාව අල්ලගනි කොච්චර කාලෙ හැංගිලා ඉන්න පුළුවන්ද කරන්න කිසිම දෙයක් නෑ එකම දෙයයි සිලිඳු අන්තිමට දෙනකොට මම ගිහිල්ලා බාර වෙනවා ඔව් මම සිලිඳු යනවා ගිහිල්ලා කියනවා මම මිනිහෙක්ව මැරුවා මාව මට දෙන්න ඕන දේ කරා මෙන්න මෙහෙම මිනිස්සු මට කරදර කරා මම මැරුවා හරි අන්න මොකද වෙන්නේ සිලිඳුවත් බන්ධනාගාරගත කරනවා මේ කෙටියෙන්මයි කියන්නේ හරිද සිලිඳුවත් බන්ධනාගාරගත කරනවා කාලය ගෙවි යනවා ගමේ මිනිස්සු ඔන්න පුතේ මෙතනින් තමයි පටන් ගන්නේ 9 11 වසර ළමයි ඕලිවල් ළමයි 10 11 හරි නොවාලට අවශ්‍ය කරස මෙතනින් තමයි පටන් ගන්නේ මුලින් ඉඳන් කිව්වේ වෙච්ච සිද්ධිය සිලිඳුව බන්ධනාගාරගත කරගෙන ඉඳන් නොවාලට පටන් ගන්නේ හරි ඔන්න දැන් ගමේ කවුරුත් නෑ ගමේ කට්ටිය පොඩ යනවා ආරච්චි
මැරුණනේ ආරච්චිගේ ගෙදර පුතේ සම්පූර්ණයෙන්ම කැලේට යනවා. හරි. ආරච්චිගේ ගෙදර සම්පූර්ණයෙන්ම කැලේට යනවා. කැලේ වෙවිගෙන යනවා. ගම මැද්දට මෙච්චර වෙලා ගමට කැලේ ආවේ මෙහෙම වටපිට ආවේ. ගමට මෙච්චර වෙලා කැලේ ආවේ වටපිට ආවේ. හැබැයි ගමේ පවුල් වල මිනිස්සු නැති වෙලා ගිහිල්ලා ආරච්චිගේ පවුලත් නැති වෙලා ගිහිල්ලා ඔක්කොම මැරලා ගම මැද්දට එකපාරට කැලේ කඩන් පනිනවා. මේ කොහොමද? ආරච්චිගේ ගෙදර සම්පූර්ණයෙන්ම කැලෙන් යට වෙනවා. මේකේ හොල්මන් අඩිකෝඩ ඉන්නවා කියලා හිතාගෙන මිනිස්සු මේකේ පදිංචි වෙන්නේ නැහැ පුතේ. හරි. කට්ටිය ඔක්කොම අතහැරලා දාලා දැන් ඉතුරු වෙන්නේ පුංචි මණිකා ඇතුළු තවත් කිහිප දෙනෙක් විතරයි. හරිද? ගමේ ඔන්න ඔහම තමයි කතන්දරේ වෙන්නේ. ඔය කාලේ යද්දි කට්ටියට හිතා ගන්න බෑ පුංචි මණිකා හැමදාම උදේට නැගිටින්නේ බබුන් ගෙදරේද කියලා බලාගෙන අනේ බබුන් අදවත් එයිද? නෑ අදත් නෑ. අනේ යා වැඩ ටික කළා නිදාගන්න. හෙට උදේට නැගිටලා පාර ගාවට ගිහින් ටික වෙලා බලන් ඉනේනවද කියලා නෑ එන පාටක් නෑ. හරි පේනවනේ පුංචි මණිකා කියන ඔච්චර ආදරණීය ගැල්ලාමෙද්ද කියලා. එයා තමන්ගේ මිනිහට වෙනුවෙන්ම පෙනී ඉන්න. ඔය ASCII මේ බෙදරාල කො බෙදරාල තමයි පුතේ ගමේ ඉන්න ඊළඟ ශ්‍රේෂ්ඨයා සීනිය වගේ ඉන්නේ යානේ. එයා ආරච්චි වෙනවා. හරි වෙදරාල ආරච්චි බාටපත් වෙනවා. ආරච්චිගෙන් ගිහිල්ලා පුංචි මණිකා අහනවා. වෙදරාල ආරච්චි වෙනවා. ගමේ නායකයා ආරච්චිගෙන් ගිහින් අහනවා ආරච්චි මහත්තයා ඔබට පණිවිඩයක් ආවේ නැද්ද මගේ මිනිහා ගැන? නෑ උඹේ මිනිහා ගැන පණිවිඩයක් ආවේ නෑ. අනිකා නමයි ඔය හිරේට යන එකේ ආපහු වෙන්නේ නෑ කෙල්ලේ. මේ ගමේ ඉන්න නාකියෙක් හරි කමක් නෑ. උඹ වැඳගනි. මොකද්ද මූ මේ කියන්නේ? මූ මේ කියන්නේ මං උඹට කැමති උඹ මාව වැඳගනින් කියලා කියන්නේ. නොකිය. හරි ඕකට මූ ලස්සන වචනයක් කියනවා. මොකද්ද මූ කියනවා? අවේදරාල කියනවා අලියට නරිය දිනවා කියලා. ගන් ඉවුරේ අලියට නරිය දිනවා කියලා අනිත් අලි නාන්න නැතුව ඉන්නවද? මොකද්ද මූ කියන්නේ? උඹේ මිනිහා රට මේ හිරේ ගියා කියලා මේකේ ඉන්න අනිත් තුන්ට පේන්නේ නැතුවද නැත්තම් ඇහෙන්නේ නැතුවද? නාකි වුණා අපිත් තාම ඉන්නව නං ගී වගේ ඩෝක්යක් මූ දෙනවා. ඒවට කැම අහුවෙන්නේ නැහැ පුංචි මණිකා. පුංචි මණිකා කිසි දෙයකට අහුවෙන්නේ නැහැ. පුංචි මණිකා ලස්සනට ඉන්නවා තමන්ගේ මනුස්සයා එනකම් බලාගෙන. හරි. හැබැයි පුතේ කට්ටිය කියනවා දැන් මාස 6ක් ගියා, මාස 2ක් ගියා, මාස 3ක් ගියා දාන්නේ නැහැ වන බලන්න කොච්චර ගොන්ද කියලා මාස ගානවත් තීරණය කරගන්න බෑ. ගොන් නෙමේ පව්. ග්‍රාමීය මිනිස්සු, ගමේ මිනිසුන්ගේ ස්වභාවය. මේ ඔලෙවලම එලෙල්ලම දෙගොල්ලන්ටම මතක. මොකද්ද? මේ එයාලගේ ස්වභාවය පුතේ. එයාලා දන්නේ නැහැ, දැනුමත් නැහැ, නූගත් ජනතාවක් තමයි ඉන්නේ. හරි. පුතේ කොහොම හරි අන්තිමට හැමෝම තීරණය කරනවා හරි දැන් මාස 6 පැමිණියා කියලා. හරි. මාස 6 දැන් පැමිණියා කියලා කට්ටියටම තේරෙනවා. කට්ටියම එකඟ වෙනවා. හරි. මින්නි පුංචි මණිකා පුතේ තීරණය කරනවා හරි මම තනියෙන් තංගල්ලට යනවා. තනියෙන් යනවා කියලා. තංගල්ලට යනවා කියලා. පුංචි මණිකා ලේන්සුවකට දාන්න වර්ගයක් දාගෙන ගමේ මිනිස්සුන්ගේ ඉදිරි කරපු දේවල් දාගෙන කුරක් කන රොටි ගිහි වෙවුත් අරගෙන කැලේ මැද්දෙන් යන්න ගන්නවා. පුංචි මණිකා චුට්ටක්වත් බය හිතෙන්නේ නැහැ. පුංචි මණිකට මේක සම්බන්ධයෙන් පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැහැ පුතේ. හැබැයි මොකද්ද වෙන්නේ? පුංචි මණිකා ගමෙන් කැලෙන් යද්දී සත්තු සර්පයාට කැලෑට බය වෙන්නේ නැහැ. වඳුරක් පල්ලේ නිදා ගන්නවා පුංචි මණිකා. ඒ තරම් පුංචි මණිකා කියන්නේ මේ කැලෙත් එක්ක ඉන්න මිනිස්සෙක්. හැබැයි පුංචි මණිකා ටවුන් එකට ගිය ගමන් මොකද්ද වෙන්නේ? ගමට ගිය ගමන් මොකද්ද වෙන්නේ? ඈ තංගල්ල දැක්කම මෙයා බය වෙනවා. මුවැත්තියෙක් වගේ වෙවුලන්න ගන්නවා. ඇයි ඒ? ග්‍රාම මෙයාට හුරු නෑ, මිනිස්සු මෙයාට හුරු නෑ. කැලේ තමයි මෙයාට හුරු කියන එකෙදී පේනවා. පුංචි මණිකාගේ චරිත ලක්ෂණ පුතේ ඔය. අහිංසක කෙල්ලෙක් මේකේ. මෙයා ගිහිල්ලා උසාවිය ගාවට වෙලා බලන් ඉන්නවා. නායසක 100 කෙනෙක් හම්බෙනවා. 100 මේ උසාවිය මේ උසාවිය නෙමෙයි වන්දනාගාරේ. මෙහෙද ඉන්නේ හිර කට්ටිය. ඔව් මගේ මිනිස්සයා මෙහෙට ආවා. ඔව් මම විස්තරට කියනවා. හරි කිව්වට පස්සේ කියනවා නෑ එන ඉතින් කරන්න දෙයක් නෑ මැරිලා ඇති. ඉන්නේ පුංචි මණිකා අතාරින්නේ නෑ වැඩි. පුංචි මණිකා යනවා පුතේ. කොහෙටද? ගේට්ටුව ගාවට. බන්ධනාගාර ගේට්ටුවට වෙලා ඇතුළට නොඇසෙන සෙයත් ඒ තරම් හෙමින් නෑ තට්ටු කළායි. නැවතත් තට්ටු කළායි. අර ඉරේලිය වැටෙන පැත්තට වෙවි හෙවණැල්ල ගාව වාඩි වෙවි පුංචි මණිකා ඉන්නවා කවුරු හරි ඇතුළට ඒදිය. ගොඩාක් වෙලා ගියාට පස්සේ ඕක ඇතුලෙන් හිර පල්ලෙක් එනවා, මුරකාරයෙක් එනවා. ඇවිල්ලා අහනවා මොකද? මෙහා පුංචි මණිකා කියනවා මේ මිනිස්සයා බලන්න. මොකද්ද මේ මිනිස්සයාගේ නම? එයාගේ නම මේ බබුන්. නෑ මම කොහොමද යාගේ නම කියන්නේ අයියා? ඒ ගෑණියේ මොකද්ද එයාට කියපු නම? එහෙම කියලා අහනවා. අන්න පුතේ සංවාදශීලී භාෂාව. දැක්කද? ළමයි දෙගොල්ලන්ටම ඔයාලට වැදගත් වෙනවා. සංවාදශීලී භාෂාවක් තමයි යන්නේ. සංවාද දිනන කතාවේ තැන් තැන් වල සංවාද තියෙනවා. සංවාද වලින් සජීවී බවක් ඇති කරනවා. අපි චරිතය මවා ගන්නවා නේ. චරිතය පුංචි මණිකාගේ චරිතය අහිංසක චරිතය. එයාගේ මං කොහොමද එයාගේ නම කියන්නේ අයියා? ඒ ගෑණියේ මොකද්ද එයාට ගමේද කියපු නම? එයාට කිව්වේ බබුන් කියලා. එහෙම අර දරුණු සහ කුළුපගු මිනිස්සෙක් මවා ගන්න. එහෙම නැතුව අපි පුරකාරයව මවා ගන්නවද නිකන් ගෑණියෙක් විදිහට පුරකාරයා මෙහෙම එනවා. එහෙම ඇවිල්ලා මොකක්ද යාගේ නම? කියලා එහෙමයි නෑ. පුරකාරයා අපි දන්න පුරකාරයා කියන දරුණු මිනිස්සෙක්. මොකද යාගේ නම? එහෙම අහන්නේ. සරි. හරි. එතකොට පුංචි මණිකා කියන්නේ අහිංසක කෙල්ලෙක්. එහෙම නැතුව කොළඹ ආතේ කෙල්ලෙක්ද? එහෙම එයාට කිව්වේ බබුන් කියලා. ඇත්තටම I don't know. එයා ඇයි හිරේ ආවි කියලා මට පුළුවන් එයාගෙන ඩීටේල්ස් ටිකක් හොයලා දෙන්න. එහෙම කියන්නේ නෑ. හින්නියා පුංචි මණිකා අහිංසක කෙල්ලෙක්. එයාගේ නම බබුන්. එයා ඉන්නවද? අන්න එහෙම කියනවා. හරි. උතන ඩයලොග් තියෙන දෙබස් භාෂාව. මොකද සංවාදශීලී භාෂාව.
අන්තිමට එයා කියනවා උඹ මොකක්ද උපමාවක් එහෙම දාලා ව්‍යංගාර්ථයෙන් කියන්නේ ලස්සනට කියනවා කරුණාව කියන්නේ වේලිච්ච කුඹුරකට වැස්ස වගේ. ඒත් උඹ ඉල්ලන්නේ ඒ කුඹුරටම තවත් නියඟ. ඒ කියන්නේ දුකෙන් ඉන්න මිනිස්සෙට කරුණාවක් කියලා කියන්නේ හරිම සනීප දෙයක්. හැබැයි උඹ දුකින් ඉන්න ගමන් උඹ තවත් ඉල්ලන්නේ උඹේ දුක වැඩි කරන තවත් දෙයක්. උඹේ මිනිස්සයා මේක ඇතුළේදී මලා අන්න බබුන් මැරිලා. සිං මුරකාරය හිතුවේ ඔළුව අත බදාගෙන තන ගහගෙන කෑ ගහගෙන අඬන මිනිස්සෙක්. හැබැයි එහෙම නෙමෙයි. මොකද්ද පුංචි වනිකා හිමින්ම හිත හදාගෙන කොහොම අමාරුවෙන් බහැලා යනවා. ඒක ටිකක් වෙලා ගල් ගැහිලින්ද. ඇයි පුතේ මිනිස්සෙක් තමන්ගේ ළඟම කෙනෙක් මැරනවා කියන එක අඬලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නේ? දැන් හොඳම අත්දැකීම ඔයාලගේ මතක් කරලා බලන්න කවුරු හරි ලෙවට ළඟම කෙනෙක් නැතිලා තියෙනවා නම් ඔයාලා දැනගනි. නැත්තම් ඔයාලා දන්නේ නැහැ. මගේ පෞද්ගලික දීමක් කිව්වොත් අපේ ආච්චි නැති වෙද්දි මට එකපාර ඇඬුන්නේ නැහැ. ගොඩක් වෙලා ගියන් තමයි ඇඬුනේ. ඇයි ඒ? යා නැති වුණා කියන එක දරා ගන්න අමාරුයි. ඒක නිකන් අඬලා පිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආවදාරි අපේ අම්මා තාත්තා නැති වෙද්දි ඒක වෙනවනේ. ඒතකොට ඒක ශනික දුකක්. ඒක හැක් වෙනවා අපි අපේ වචනෙන් කිව්වොත්. අපු හැක් වෙනවා. පුංචි වනිකවත් අන්න ඒ වගේ හැක් වුණා. එයාට ඇයි පුතේ දැන් අම්මා නෑ තාත්තා නෑ කවුරුත් නෑ මේ කාලේ වෙනකොට කල්ලිනාහාමි පිස්සු කල්ලිනාහාමිට මෙලෝදියක් තේරෙන්නේ නෑ කල්ලිනාහාමිගෙන් ඇහුවාම කෑවද කියලා කවුද ආවේ එහෙම විකාරා කියනවා හරි එහෙමනේ නේ තමනේ වයසක ආච්චිලා අපි කියන්නේ අර වයසටම ගියාට පස්සේ එහෙමනේ කැහෙන දෙන්න අම්මා කෑවයි කවුද ඒ ගෙදර වත්තේ දොර වැහුවා එහෙම අහන දෙයට නෙමෙයි උත්තර දෙන්නේ ඒ වගේ තමයි කවුද කල්ලිනාහාමිත් ඒ හින්දා කල්ලිනාහාමිත් නෑ වගේ තාත්තා මැරුණා මිනිහා මැරිලා දැන් නංගි මැරුණා නංගිගේ ඔක්කොම කතන්දර හරි ගමේ මිනිස්සු තව තව මැරි යනවා කාත් කවුරුවත් නැති ගෑණියෙක් වෙලා ඉවරයි පුංචි වැනිගේ ආපහු එනවා පුතේ ගමට එනවා උතනින් 11 වසර ළමයින්ගේ පරිච්ඡේදය ඉවර වෙනවා හැබැයි ඔයාලට ඕන නම් ඉතුරු ටිකක් අහන්න මේ ඉලෙල් ළමයින්ට මෙතනින් එහාටත් ඕනේ හරි මොකක්ද වෙන්නේ පුංචි වැනික ඇවිල්ලා ඉවරලා අන්න පුංචි වැනිකගේ චරිතය තව දුරටත් අහු වෙනවා මෙතනින් මේ කැලි ඔලෙල් ළමයි හිතන්න එපා නිකන් අහගන්න ඕන්නම් පුංචිමණික ඇවිල්ලා ගමේ ඉන්නවා එයා කන්න පුළුවන් ඇල වර්ග කොළ වර්ග තනියෙන් හොයන්න ගන්නවා මේ නේ කන්න පුළුවන් කෑ හැකි ඇල වර්ග කොළ වර්ග තනියෙන් තියෙනවාද කියලා එයා හොයන්න ගන්නවා ඒ හොයලා කන්න ගන්නවා ගිහිල්ලා වැඩ කරන්න ගන්නවා එක එක් කට්ටියන්ගේ තැන්වල කැලේම ජීවත් වෙනවා කියලා මෙයා තීරණය කරනවා අන්තිමේදී ගමේ හැම ගේයක්ම නැතිලා ගිහිල්ලා කට්ටිය මැරලා ගිහිල්ලා කැලේ ඇවිල්ලා පුංචිමණිකගේ විතරක් ඉතුරු වෙනවා වෙදරාලත් ඉතුරු වෙනවා වෙදරාල පව් කැවිද ගන්න බැරි කාලයක් යනකොට කල්ලිනාහාමිත් මැරලා යනවා වෙදරාලවත් පුංචිමණික එක්කන් ඇවිල්ලා සලකනවා පුතේ අන්න පුංචිමණික කියන්නේ එහෙම ගෑණියෙක් හතුරෙක්ට උනත් මැරෙන්න වැටලා ඉඳිදි වතුර උගුරක් දෙන ගෑණියෙක් පුංචිමණික කියලා කියන්නේ තේරුණා එතකොට ඔන්න කාලයත් එක්ක පුංචිමණිකත් වයසට වැහැරිලා ගිහිල්ලා එකපාරට එයා බය වෙලා මැරිලා යනවා යකෙක්ට බය වෙනවා කියලා එයා හිතනවා නෑ මම යකෙක් නෙමෙයි එන්නේ කවුද ඌරෙක් ඌරා තමයි මේ වෙලාවේ කළු ගුලියක් යකෙක් විදියට හඳුන්වන්නේ අන්න කැලේට මෙයා මිලින්න වෙලා නැති වෙලා මැරිලා යනවා හතෙන් කතාව අවසන් වෙනවා හරිම ගෙදිනිය අවසානයක් විදියට තමයි කතාව ඉවර වෙන්නේ හරි එහෙනම් මේ වීඩියෝ එකෙන් මට වුණුනේ කතාව සංක්ෂිප්තව කෙටියෙන් ඔයාලට මතක හිටින විදිහට අපේ වචනෙන් කියන්න මම මැද්දෙන් එක එක පොඩි වචන දැම්මා ඒ වචන දැම්මේ ඔයාලට මතක හිටින්න ඕනවට හරි කතාව දැන් මම හිතනවා ආයෙ අමතක වෙන එකක් නෑ ඔළුවටම ගියා කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි බැද්දේගමෙන් විචාර ලියන්නේ කොහොමද මොන වගේ ප්‍රශ්න දහන්නේ O level A level දෙගොල්ලොන්ටම අන්න කතා කරමු මේක මේ මම මතු කරපු පොයින්ට් එක හරි වැඩි ඔයාලට තේරුණා නම් කොහොමද වීඩියෝ එක හරි විස්තර ටික කමෙන්ට් එකක් දාන්න කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් ගිහින් ඉන්න බුදු සරණයි දේවීටයි පරිස්සමට ඉන්න ආදරෙයි